2016 ජනවාරි පළමුවන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් සඳහා වඩාත් සුදුසු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් වූ 2016 අයවැය යෝජනාවක් අනුව 2016 ජනවාරි පළමුවන දින සිට රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූ සියලු නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල මෙම පත්වීම් විශ්‍රාම වැටුප් සහිතයි. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වෙනවා. යනුවෙන් විධිවිධානයක් ඇතුළත් කර තිබෙනවා. එහෙත් 2016 ජනවාරි පළමුවන දිනයෙන් පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලාභීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කර අදාළ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප සම්බන්ධ කොන්දේසිය සංශෝධනය කිරීම සඳහා 2026 අයවැය මගින් යෝජනා කරනු ලැබ තිබෙනවා. ඒ අනුව 2016 ජනවාරි පළමුවන දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය. වශයෙන් සංශෝධනය කිරීමටත් ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.